හෙලෝ අයිබෝවන් අද අපි බලමු මගේ නයිමිරිස් වගාවේ පාට් 2. හැබැයි අද අපි බලන්න යන්නේ අපේ නැන්දිලා ගෙදර මම බිම හදපු නයිමිරිස් පැල ටිකට මොකද උනේ කියලා. මම තවන් දාපු නයිමිරිස් පැල ගොඩක් තිබ්බ හින්දා මම ඒවා ටික නැන්දිලා ගෙදර වත්ත පල්ලයක් බිම හිටෙව්වා. මම මෙව නැන්දිලාගේ වත්ත පිටිපස්ස බිම මේක හිටවන්ඩ හිතුවේ පැකට්වලට යන ගානයි. ඇත්තරම අපේ ගෙදර බිම මෙහෙම හිටවන්ඩ ඉඩ නැති හින්දයි තමා මම මේක නැන්දිලාගේ ගෙදර වත්ත පල්ලයා මෙම හිටවන්ඩ හිතුවේ. ඇත්තරම මෙම බිම නයිමිරිස් හදන එක සාර්ථක වෙන්න නැද්ද කියලා මම දන්නේ නෑ. අපි කරලම බලමු. අදනම් මම මේ කරන්න යන්නේ ටිකක් පස බුරුල් කරගෙන පොහොර ටිකක් දාගන්න. මේ වැඩේට අම්මී අප්පච්චිත් පොඩි සපෝට් එකක් දෙනවා මට. මොකද එයාලා නැන්දිලා ගෙදර එන ගමන් මේ ටිකට මටත් සපෝට් එකක් දෙනවා. කට්ටියම එකතු වෙලා මෙහෙම වැඩ කරද්දිත් ඒකේ පොඩි ආතලයක් තියෙනවා. මේ ඉන්නේ අපේ නැන්දි. එයාත් ඉතින් ෆුල් සපෝට් එක දෙනවා මට. ගොඩක් වෙලාවට මේවට වතුර දාන්න එහෙම බාර දීලා තියෙන්නේ මම නැන්දිටම තමයි. ඒ වුණාට මම ගෙදර නැති ගොඩක් වෙලාවට මම අම්මී අප්පච්චිටයි ඒක කියලා එන්නේ. මොකද නැන්දිට හැමතිස්සෙම කරදර කරන්නත් බෑනේ. මේ තියෙන්නේ සති දෙකකට විතර පස්සේ මගේ නයිමිරිස් පැල ටික. දැන් ටිකක් ලොකු වෙලා තියෙනවා. මේ පැල ටික බිම එලි මහනේ හදලා තියෙන හින්දා ටිකක් පරිස්සම් කරගන්න නම් අමාරුයි. එක කෘමි සත්තුන්ගෙන් වගේම ලොකුලොකු සත්තුන්ගෙනුත් මේකට කරදර වෙනවා වැඩි. සති දෙකමාරක් තුනක් විතර ගියාට පස්සේ මම ආයෙත් පොළොව ටිකක් බුරුල් කරගෙන පොහොර ටිකක් දාගන්න තමා යන්නේ. මේ වැඩේටත් අප්පච්චිගෙන් මට ලොකු සපෝට් එකක් හම්බුණා. මේවට දාන එක පොහොර ජාති ගැන මම ඉගෙන ගන්නෙත් YouTube එකේ වීඩියෝ බලලම තමයි. දැන් මම මේ යන්නේ කෘමිනාශකයක් විදියට කොහොඹ තෙල් සබන් දියරත් එක්ක දිය කරලා ස්ප්‍රේ කරගන්න. ඇත්තරම කොහොඹ තෙල් කියන්නේ රසායනික කෘමිනාශකයක් නොවන හින්දා ඒකට බය වෙන්න දෙයක්වත් නැහැ. නැත්තම් කෘමීන්ගෙන් ටිකක් බේරගන්න මේව අමාරුයි. හරි, දැනට මම වීඩියෝ එක ඉවර කරනවා. අපි බලමු ඉස්සරහට මේ පැල ටිකට මොකද වෙන්නේ කියලා. සුබ දවසක්.